ගමනක් බිමනක් යද්දි අපි සෑහෙන්න දුකක් විඳින ජාතියක්. මොකද මේක ලොරි චැසියට බස් බොඩි ගහලා දුවන රටක්. ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය තුල බොහෝ දෙනා අත්විඳින සැබෑ යථාර්ථය මේක. උතුරන දහඩිය මිරිකෙන සෙනඟ කවදාවත් නොදෙන ඉතිරි රුපියල අපේ රටේ බස් රථ ප්‍රවාහන සේවයේ සංස්කෘතිය වෙලා හමාරයි. නමුත් අපේ මිනිස්සුන්ගෙත් හීනයක් තිබුණා. ඒ නොසන්සුන් ගමනාගමන සංස්කෘතියෙන් නිදහස් වෙලා ගෞරවයෙන් සුව පහසුවෙන් ගමන් කළ හැකි අලුත් ප්‍රවාහන සේවයක් ගැන වූ සිහිනයක්. දන්නවද ඒ හීනේ හැබෑ කරමින් 2026 වසරේ අපේ රටේ ආරම්භ වෙන්න යන මෙට්‍රෝ බස් සේවාව ගැන. මෙට්‍රෝ බස් සේවාවක් කියන්නේ නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශවල මගී ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම සඳහා සැලසුම් කරන ලද කාර්යක්ෂමතාවය, විශ්වසනීයත්වය සහ සුව පහසුව මූලික කරගත් උසස් මට්ටමේ පොදු ප්‍රවාහන පද්ධතියක්. මේ සාමාන්‍ය බස් සේවාවකට වඩා පියවර කිහිපයකින් ඉදිරියෙන් සිටින නවීකරණය වූ ප්‍රවාහන සංකල්පයක්. මෙහිදී හඳුන්වා දෙන සියලුම බස් රථ වායු සමනය කළ නවීන සහ සුව පහසුව පිරුණු බස් රථ වනවා. මෙකී ප්‍රවාහන සංකල්පය අපේ රටට හඳුන්වා දීමේ මූලික කටයුතු මේ දිනවල සිදු වෙමින් පවතිනවා. ඒ අනුව වත්මන් රජය යටතේ පසුගිය ඔක්තෝබර් 8 වැනිදා 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පරිපාලිත අනුපද්ධිත සමාගමක් ලෙස ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගම නමින් එහි පරිපාලන මෙහෙයුම් නිල වශයෙන් ආරම්භ කළා. ඒකාබද්ධ සහ බහුමාධ්‍ය ප්‍රවාහන විසඳුම් හරහා ප්‍රධාන නගර ඔස්සේ පොදු ප්‍රවාහනය විධිමත් කිරීම සහ නවීකරණය කිරීම ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගමේ අරමුණ වෙනවා. සාම්ප්‍රදායික රාජ්‍ය ආයතනයක් වන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ ඍජුවම ක්‍රියාත්මක නොවන මෙම මෙට්‍රෝ බස් සේවාව මෙම නව සමාගම වන ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් පෞද්ගලික සමාගම මගින් මෙහෙයවීමට නියමිතයි. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ නවීන බස් රථ 100ක් මිලදී ගැනීම සඳහා රජය විසින් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 3000ක්. ඒ අනුව ලබන වසරේ සිට ක්‍රියාත්මක වීමට නියමිත මෙම නව මෙට්‍රෝ බස් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා නවීන ස්මාර්ට් මෙට්‍රෝ බස් 100ක් ආනයනය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. මෙහි නියම ව්‍යාපෘතිය බස්නාහිර පළාතේ ප්‍රධාන නගරාශ්‍රිත මාර්ගවල ආරම්භ වීමට නියමිත අතර නියම ව්‍යාපෘතියේ සාර්ථකත්වයෙන් පසු මෙට්‍රෝ බස් සේවාව ඉතාම ඉක්මනින් දිවයිනේ සෙසු ප්‍රධාන නගරවලටත් ව්‍යාප්ත කිරීමට දැනටමත් සැලසුම් කර තිබෙනවා. පළමු අදියරේදී බස්නාහිර පළාතේ කොළඹ ඇතුළුව මාකුඹුර, කඩුවෙල, කඩව සහ මොරටුව යන ප්‍රධාන මාර්ග කොරිඩෝ කිහිපයක් ඔස්සේ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතයි. ඉතින් 2026 වසරේදී වෙහෙසකාරී දවසක් අවසානයේ සුව පහසු බස් රථයක ගමන් කිරීමට අපටත් අවස්ථාව උදා වේවි කියලා අපේක්ෂා කරන්න පුළුවන්. මෙම නව මෙට්‍රෝ බස් සේවාව හුදෙක් ගමනාගමන ක්‍රමයක් පමණක් නොවේ. එය නව යුගයේ මගී අත්දැකීමක් නිර්මාණය කිරීම අරමුණු කරගත් තාක්ෂණය සුව පහසුව විශ්වසනීයත්වයෙන් යුතු පාතැබිය හැකි ප්‍රවාහන මාධ්‍යයක්. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කර ඇති මෙම බස් රථ සුවිශේෂී අංග රැසකින් සමන්විත වෙනවා. සම්පූර්ණයෙන්ම ඩිජිටල් කරණය වූ පද්ධතියක් යටතේ ක්‍රියාත්මක වන මෙම සේවාව සාම්ප්‍රදායික ප්‍රවාහන ක්‍රමවේදෙහි පැවති බොහෝ ගැටලු සඳහා නූතන තාක්ෂණික විසඳුම් ලබා දී තිබෙනවා. මෙට්‍රෝ බස් සේවාවක් ශ්‍රී ලංකාව වැනි නාගරික තදබදය හා ප්‍රවාහන අභියෝග සහිත රටකට අත්‍යවශ්‍ය වන්නේ එය හුදෙක් බස් රථයක් වෙනස් කිරීමකට වඩා ජාතික පරිවර්තනයක අවශ්‍යතාවයක් සපුරාලීම හේතුවෙන්. මෙට්‍රෝ බස් සේවාවක් මගින් මගීන්ට ලබා දෙන පහසුකම් පුළුල් පරාසයක විහිදෙනවා. මගී පහසු අතින් ගත් කල මෙම බස් රථ වායු සමනය කර ඇති අතර ගුණාත්මක ලෙස නිර්මාණය කරන ලද සුව පහසු ආසන වලින් යුක්ත වෙනවා. විශේෂයෙන්ම පහළට පිවිසිය හැකි සැලැස්ම හේතුවෙන් රෝදපුටු භාවිතා කරන්නන්ට වැඩිහිටියන්ට සහ මව්වරුන්ට පහසුවෙන් ගමන් කිරීමට හැකියාව පවතිනවා. එසේම ගමන පුරා ශබ්දය සහ කම්පනය අවම වීම සුව පහසු අත්දැකීමක් සහතික කරනවා. තාක්ෂණික සහ ඩිජිටල් පහසුකම් යටතේ ඩිජිටල් ගෙවීම් පද්ධතියක් මගින් බැංකු කාඩ් හෝ ස්මාර්ට් කාඩ් මගින් ගෙවීම් සිදු කිරීමට හැකියාව පවතිනවා. GPS තාක්ෂණය භාවිතයෙන් බස් රථවල පිහිටීම තත්ත්වකාලීනව නිරීක්ෂණය කරන අතර මගීන්ට බස් නැවතුම් පොලේ හෝ ජංගම දුරකථන යෙදවීම මගින් බස් රථය ළඟා වන වේලාව දැන ගැනීමට හැකියාව පවතිනවා. මේ හේතුවෙන් අනවශ්‍ය ලෙස බස් නැවතුම් පොලේ රැඳී සිටීමට සහ රස්තියාදු වීම වළක්වා ගැනීමට ඉදිරියේදී අපට අවස්ථාව උදා වේවි. ආරක්ෂාව සහ විශ්වසනීයත්වය උපරිමයට ඇති මෙම සේවාව නිශ්චිත කාලසටහනක් යටතේ ක්‍රියාත්මක වන අතර බස් රථ උසස් ජාත්‍යන්තර ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කර තිබෙනවා. රියදුරන්ගේ ධාවන වේගය සහ රටාව නිරන්තරයෙන් ආරක්ෂිත අධීක්ෂණයකට ලක් කිරීමද මෙට්‍රෝ බස් සේවාවක සිදුවනවා. මෙවැනි ආකාරයේ බොහෝ සුව පහසුකම් සහිත සම්පූර්ණයෙන්ම ඩිජිටල් කරණය වූ පද්ධතියක් යටතේ ක්‍රියාත්මක වන මෙට්‍රෝ බස් සේවාව ශ්‍රී ලංකාව ස්මාර්ට් ප්‍රවාහන විසඳුම් කරා ගෙන යාමටත් මගීන්ට කාලය, මුදල් සහ
සහ කාර්යක්ෂමතාවය ඉතිරි කර දීමටත් අනුගමනය කරන ප්‍රධාන උපාය මාර්ගයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඉතින් මෙට්‍රෝබස් සංකල්පය හුදෙක් බස් රථ 100ක් ආනයනය කිරීමෙන් එහා ගිය ජාතික පරිවර්තනයක කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ නාගරික ජීවන රටාවට සහ ආර්ථිකයට සුවිශාල දායකත්වයක් සපයාවි. එමෙන්ම සුව පහසු සහ විශ්වාසදායක මෙට්‍රෝබස් සේවාවක් පැමිණීමත් සමග තනි පුද්ගල වාහන භාවිතා කරන ජනතාව පොදු ප්‍රවාහනයට යොමු වේවි යයි අපේක්ෂා කරන්න පුළුවන්. පොදු ප්‍රවාහනය තුළ සමාජ සාධාරණත්වය සහ ගෞරවනීය බව තහවුරු කරන සේවාවක් ලෙසත් මෙට්‍රෝබස් සේවාව හඳුන්වන්න පුළුවන්. දෛනික අවශ්‍යතා සඳහා විශ්වාසය තැබිය හැකි නිශ්චිත කාලසටහනක් තිබීම මෙට්‍රෝබස් සේවාවක ඇති මූලිකම ලක්ෂණය වනවා. එමෙන්ම මෙම සේවාව අපේ රටේ ආර්ථිකයටද සුවිශාල ශක්තියක් වේවි යයි අපේක්ෂා කරන්න පුළුවන්. නව සමාගම යටතේ මෙහෙයුම් ආරම්භ කිරීමත් සමග රියදුරන් කොන්දොස්තරවරුන් සහ කළමනාකරණ කාර්ය මණ්ඩලය සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල පුහුණුවක් සමගින් නව රැකියා අවස්ථා රැසක් නිර්මාණය වීමට නියමිතයි. ලෝකයේ දියුණු රටවල මෙන් මෙම මෙට්‍රෝබස් සංකල්පය ශ්‍රී ලංකාවට නවම අත්දැකීමක් ගෙනෙන බවට කිසිදු සැකයක් නැහැ. ඉතින් මෙට්‍රෝබසයක නැගී ගෞරවාන්විත ගමනක් යන්න 2026 වසරේදී අපටත් වාසනාව උදා වේවි. මේ සුබ මොහොතේ අපට නොසලකා හැරිය නොහැකි අතීත යථාර්ථයක් තිබෙනවා. එනම් මීට පෙර අපේ රටට හඳුන්වා දීමට නියමිතව තිබුණේ මීටත් වඩා දියුණු සැහැල්ලු දුම්රිය සේවාවක්. නමුත් අවාසනාවකට දේශපාලනික සහ පරිපාලනමය හේතු නිසා එම අතිශය වැදගත් ව්‍යාපෘතිය අදටත් අපට සිහිනයක් පමණයි. ඉතින් අතීතයේ අපට සැහැල්ලු දුම්රිය සේවාව අහිමි කළාසේ මෙට්‍රෝබස් සේවාවේ සිහිනය අපට අහිමි නොවේවා. එමගින් අපේ රටේ සෑම මගියෙකුටම සුව පහසු සුරක්ෂිත සහ ගෞරවාන්විත ගමනක් උරුම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.